වෙලාව 11 වෙන්න යන්නේ. මෙන්න ගිහිල්ලා නිදා ගන්න නැද්ද? ඈ මම නිදියන්නේ නැද්ද? අද හෙට බ්‍රහස්පතින්ද නෙමෙයිනේ. යන්න ගිහින් නිදිය ගන්න. යන්න තාත්තා ගාවට යන්න. යන්න ඉතින්. හිමීට බහින්. බිම වැටෙන්නේ නැතුව එන ස්ලෝ මෝෂන් එකේ යන්නේ. සීරියකෙක් වගේ කෙස් ඔක්කොම ඉස්සිලා. කොහෙද යන්නේ දැන්? දොර ගාවට යන්න එලි වෙලා නැහැ. දොර ගාවට යන්න එලි වෙලා නැහැ තව. එලි වුණාට පස්සේ තමයි දොර ගාවට යන්නේ. කං කහනවා ඉතින් නානවා එකක් නැහැ ඉතින් නිදා ගන්න කියපු ගම. දොර ගාවට යනවා දොර ඇරෙයිද කියලා චුට්ටක් බලන්න. ව්‍යායාමකුත් කරනවනේ ඉතින් ඒ අතරේ. මාර පිරිසිදුකමක් තියෙන්නේ ආයේ කියලා වැඩක් නැහැ. පිරිසිදු ලොරියක් ආය. කොයි වෙලේද දොරේ යතුරක් නැහැ. ඒක තමයි හොයන්නේ. ඕ දොර අරින්න මට එළියට යන්න. දොරවල් දැන් අරින්නේ නැහැ. යතුර තිබුණොත් කෑ ගහන්නේ. යතුර නැත්තම් තමයි කෑ ගහන්නේ. දැන් මොකද එළියට යන්න ඕනේද? ඈ තාත්තා භාගයයි අම්මා භාගයයි. තාත්තගේ කනයි තාත්තගේ ඇහැයි ඇඟ අම්මගේ. ඔයාට තමයි බයින්නේ මං. ඔයාට තමයි බයින්නේ මං. ඇහුණාද? ඔයාට බයින්නේ. එලි වෙලා යන්න පුළුවන් ඈ තව මහ රෑ. යතුර තමයි හොයන්නේ. යතුරු නෑ ගෙදර. ඔක්කොම හංගලා තියෙන්නේ. හරිද? මෙහෙන්ද. දැන් ඔතන ඉඳලා නාලා කරලා ඔයා පිරිසිදු වුණා ඇති. මෙහෙන්ද. මෙහෙන්ද. මාර නෑමිල්ලක්නේ නාන්නේ. ඔව්. තාත්තා ගන්න දුවව තියාගන්න. තාත්තා ගාව නිදිය ගන්න. තාත්තා කකුල් දෙක ගන්න මෙහෙට. කොහෙන්ද? තියාගන්න තාත්තා ගාව. නිදා ගන්න ඕනේ දැන් ඈ. හරිද? එහෙට මෙහෙට දඟලන්නේ නැතුව. හරිද? එතනත් ඉතින් සෙල්ලමට ඉතින් ආය. නිදා ගන්න ඈ. හෙට උදේ හම්බෙමු අපි එහෙනම්. good night. හරිද? රැට දඟලන්න එච්චරයි කියන්නේ මම. අම්මෝ ඉතින් නානවා ඉතින්. ඔය නෑම ඉවර වෙලා නිදා ගන්නකෝ. බෑ. බෑ. නිදා ගන්න බෑ දැන් නේ. නටන්න ඕනේ. ඕන දෙයක් කරන්නකෝ.